හෙලෝ හැමෝටම වෙල්කම් පිළිගන්නවා RMI ටෙක්නික් channel එකට. ඉතින් ඔන්න අද කතා කරන්නේ CapCut එකේ තියෙන හැම දෙයක්ම වගේ Pro. ඉතින් අද කතා කරන්නේ CapCut app එක වගේම සුපිරි වීඩියෝ එඩිටර් app එකක් ගැන අපි යමු වීඩියෝ එකට. ඉතින් ආ Play Store එකට ගිහිල්ලා පොඩ්ඩක් search එකක් දාන්න Vita කියලා app එකක් ගැන. ඊට පස්සේ මුලින්ම මෙන්න මේ වගේ icon එකක් තියෙන app එකක්. අපි මෙන්න මේක open කරගමු. ඉතින් ඕපන් කරාට පස්සේ මෙන්න මෙහෙම තමයි අපිට බලා ගන්න පුළුවන් යන්නේ CapCut app එක වගේම චුට්ටක් වෙනසක්වත් නැහැ. ඉතින් උඩින් තියෙන CapCut app එක වගේම new project කියලා මම ඒක උඩ එක සැරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මට පුළුවන් මගේ මේ gallery එකට යන්න මෙන්න මෙතනින්. ඊට පස්සේ මෙන්න මේකෙන් මෙන්න මෙතන all කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන photos videos ඔක්කොම ටික තියෙනවා. ඉතින් මෙන්න මේ videos කියන එකට විතරක් ගියාම ඔයාලගේ gallery එකේ videos විතරයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ ඔයාගේ gallery එකේ photos විතරක් මෙතනට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට කලින් මට පොඩි දෙයක් අමතක වුණා. ඉතින් මේ CapCut එක අපේ මේ Vita කියන app එක ආපු ගමන් මෙන්න මෙතනින් ඔයාලට පේනවා ඇති අයිනෙන් පේනවා ඇති මෙන්න මෙතනින් setting icon එකක්. ඉතින් CapCut එකේ ඉතින් ඒ setting icon එක උඩ මම එක සැරයක් ක්ලික් කරගත්තා. ඉතින් මම ඒක ගැන පොඩි අදහසක් කියන CapCut එකේ watermark එක අපිට delete කරන්න බෑනේ. Pro version එක buy කරලා ගන්න ඕන. ඉතින් මෙන්න මේ Vita කියන app එකේ අපිට watermark එක කිසිම කාණක් මිල කරන්න නැතුව අපිට මෙන්න මේ watermark එක අයින් කරගන්න ඕනේ. ඉතින් ගොඩක් සුපිරිම app එකක්. ඉතින් මේ උඩ තියෙනවා මෙන්න මෙතන watermark කියලා පොඩි ටික් එකක්. ඉතින් ඕක වීඩියෝ ඔයා app එක download කරද්දිම එන්නේ නිල් පාටින් on වෙලා. ඉතින් මම මේක මෙන්න මේ ඉතින් ඕගොල්ලොත් මම වගේ මෙන්න මෙතනින් off කරගන්න ඕනේ. හරි. දැන් මම මෙතන off කරගෙන තියන්නේ. ඊට මෙන්න මෙතන ආයි මම new project ගිහින් මම මෙතනට සාමාන්‍යයෙන් මගේ වීඩියෝ එක මම select කරගන්න. සාමාන්‍යයෙන් හරි දැන් මම වීඩියෝ එක select කරගත්තා. ඉතින් මේක පොඩ්ඩක් loading වෙනවා මෙන්න මෙතන. හරි දැන් මම මෙතනින් පොඩි වීඩියෝ එකක් මගේ select කරගත්තා. ඉතින් මම කියලා දෙන්නම් CapCut එක වගේ පොඩි අදහසක් කියලා දෙන්නම් මෙන්න මේ. ඉතින් මේකෙත් යට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙතන favorite කියලා දිනවා, edit කියලා දිනවා, sound කියලා දිනවා, text කියලා දිනවා, sticker කියලා දිනවා, effect කියලා දිනවා, pip කියලා දිනවා. හරිද? ඉතින් මම මේ ටික ගැන පොඩ්ඩක් කියාගෙන යන්නම්. ඉතින් මේ පැත්තට කරන්න තවත් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම මේ මගේ වීඩියෝ ක්ලිප් එක උඩ එක සැරයක් ටච් කරගත්තට පස්සේ ඔයාට ඒක ඇඩ්ජස්ට් කරලා ඔයාගේ ගානට හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ ඔයාට ස්පීඩ් එක පුළුවන් අඩු වැඩි කරන්න, තව delete volume එක වැඩි කරන්න පුළුවන්, AI effect දාන්න පුළුවන්, animation දාන්න පුළුවන්. animation මම සාමාන්‍යයෙන් පොඩ්ඩක් ගිහින් පෙන්නන්න. මම සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා effect කරලා ගිහින් පෙන්නන්නම්කෝ. ඉතින් මෙන්න මෙතන effect ගියාට පස්සේ ඉතින් මෙන්න මෙතන hot කියලා බලා ගන්න පුළුවන්. ඉතින් CapCut app එකේ නම් මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ ඔක්කොම ටික වගේ තියෙන්නේ Pro. ඉතින් මේකේ බලා ගන්න පුළුවන් ඕගලන්ට ඔක්කොම මේ Vita app එකේ තියෙන ඔක්කොම free. CapCut app එකේ තියෙන Pro දෙනේව මේකේ free දෙනවා. ඉතින් මේ ඕගලන්ට ඇවිල්ලා පොඩ්ඩක් මේ app එකෙන් වීඩියෝ එක edit කරගන්න පුළුවන් සුපිරියටම. ඉතින් අර වගේම තමයි ඉතින් මම පල්ලෙහාට ගිහින් පෙන්නන්න. ඉතින් ඔයාට CapCut app එක වගේම තියෙන්නේ අදාළ effect එක download කරා මෙන්න මේකට දාගන්න තියෙන්නේ මේක adjustments කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් මම මේ basic වලට ගියාට පස්සේ මෙතන තවත් effect බලා ගන්න පුළුවන්. ඔයාට blur කරන්න පුළුවන් මේක ගොඩක් දේවල් තියෙනවා. hearts කියලා තියෙන. ඊට පස්සේ මෙන්න මෙතන movement කියලා තියෙනවා. ඉතින් මේ ගොඩක් දේවල් ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් free දෙනවා. ඉතින් මම තව දෙයකට ගිහලා පෙන්නන්නම්. දැන් සාමාන්‍යයෙන් මෙන්න මෙතන යට ගියාම මෙන්න මෙතනින් තියෙනවා ඔයාට පේනවා ඇති මේ මෙන්න මෙතනින් තියෙනවා mosaic කියලා. මම ඒකට ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයා meme channel එකක් වගේ කරගෙන යනවා නම් කරන් ඉන්නවා නම් මෙන්න මෙහෙම පොඩ්ඩක් ඒක බ්ලෝ කරගන්න වගේ මූණ පොඩ්ඩක් බ්ලර් කරගන්න ඕන. එන්න මෙතන circle එකේ එහෙම දින අපේ වීඩියෝ එක පොඩ්ඩක් මෙන්න මෙතනින් බ්ලර් කරගන්න පුළුවන්. ඉතින් මේක square circle ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකට මෙන්න මේකෙන් අපිට ඕන දෙයක් මේව කරලා මේ පුළුවන් මේව කරගන්න. ඉතින් මම සාමාන්‍යයෙන් adjustments වල යන අපි දැන් CapCut එකේ සාමාන්‍ය adjustment වලට ගියාට පස්සේ මෙන්න මෙතනින් අපිට ගානට වීඩියෝ එක ගානට brightness හදාගෙන ඒවා ටික adjust කරගන්න පුළුවන්. ඔක්කොම ටික free දෙනවා. මම මේකෙන් පොඩ sticker වලට ගිහින් පෙන්නන්න. ඉතින් මෙතන sticker වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන ඔක්කොම දෙයක් මම සාමාන්‍ය මේ mini ඔලුව වගේ icon එක පොඩ්ඩක් select කරගෙන බලන්න.
ඉතින් මේ බලා ගන්න පුළුවන් නෙමේ ඔක්කොම ෆ්‍රී මේකත් ෆ්‍රී තියෙන හැම දෙයක්ම ෆ්‍රී ඉතින් මේ අපිට ඕනනම් මෙන්න මේ ස්ටිකර් ඇඩ් කරගන්න පුළුවන් අපේ වීඩියෝ එකට like comment subscribe subtitle එකක් ඇඩ් කරගන්න පුළුවන් ඉතින් මේවා ඉතින් ගොඩක්ම ඉතින් පහසුයි ඉතින් CapCut app එකේ මේවා ගොඩක්ම දේවල් තියෙන ඉතින් pro version එක buy කරලා ගන්න ඉතින් මෙන්න මේකේ හැම දෙයක්ම free තියෙන්නේ ඉතින් අමතක කරන්න බා වීඩියෝ එකට subscribe පාරක් දාලා comment පාරක් දාලා like පාරක් දාලා share කරන්න ඉතින් තාමත් subscribers ලා අඩුයි ඉතින් වීඩියෝ එක බලලා subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න ඉතින් මම හිතනවා මේක වැදගත් වීඩියෝ එකක් කියලා ඊට පස්සේ මම තව ටිකක් ඔයගලන්ට කියලා දෙන්නම් මෙන්න මෙතනින් අපිට උනන් මෙන්න මේ sound කියන එකට ගිහින් මෙන්න මෙතන අපිට මේ record කියන එකට ඔබලා click කරලා අපිට පුළුවන් මේකට sound එකක් add කරගන්න ඊට පස්සේ මේ music කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතනින් පුළුවන් අපිට හොඳ music එකක් add කරගන්න මම මේ මෙන්න මෙතනින් music එකක් අපිට add කරගන්න පුළුවන් ඊට පස්සේ අපි මේ mic කියන එකට ගියාට පස්සේ නෑ ඇත්තම එතන නැහැ ඩිවයිස් කියන එකට ගියාට පස්සේ අපේ ඩිවයිස් එකේ දැනට තියෙන MP3 ඩවුන්ලෝඩ් වෙලා තියෙන ටික අපිට මෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනත් වීඩියෝ ටිකක් තියෙනවා. ඒක ඇත්තටම මම දන්නේ මේවට කොපිරයිට් අදිනවද කියලා. ඉතින් පොඩි දේවල් එන්නම් ඔය mouse click sound ඔය photo capture sound ඒවට නම් වදින්නේ නැහැ කොපිරයිට්. ඉතින් මේවට කොපිරයිට් අදින ගොඩක් කට්ටිය මේවා මිලියන ගණන් මේ app පාවිච්චි කරන නිසා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ app එක ගැන පොඩ්ඩක් try එකක් දාලා බලන්න search එකක් දාලා. ඉතින් CapCut app එක ගැන ඔයාලා දැන් වීඩියෝ එක මේ export කරලා දැන් ඔක්කොම edit කරගෙන ඉවරයි නම් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ උඩ මෙන්න මෙතන 1080p කියලා එහා පැත්තෙන් export කරලා ගත්තා. මම ඉස්සෙල්ලා 1080p කියන එක උඩ click කළා. මෙන්න මෙතනින් තියෙනවා SD 360 ලැගේජ් මේ 480 HD 720 full HD 1080 ඉතින් මේකෙන් අපිට ඕන එකක් 720p 1080p අපිට ඕන එකක් වෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේවට data ගොඩක් use වෙනවා වැඩි. ඉතින් මෙතන frames මට්ටම බලා ගන්න පුළුවන්. ඉතින් මේ 30 මේ 60ටම දැම්මට පස්සේ මේ ඉතින් මගේ නම් unavailable කියලා error එකක් ආවා. ඉතින් මගේ 30ට විතරයි ගහන්න පුළුවන්. ඉතින් මේ මගේ මේ වීඩියෝ එක්ස්පෝර්ට් කරලා තියෙන එකේ ප්‍රශ්නයක්. හරි ඉතින් මේක ඔයා ඔක්කොම මේ ටිකත් කරලා ඉවර නම් මෙන්න මෙතනින් මෙන්න මේ එක්ස්පෝර්ට් කියන අයිකන් එක දුන්න ගමන් ඉතින් මේක ඇඩ් එකක්වත් ඉතින් එක්ස්පෝර්ට් වෙන්නේ නැහැ. ඉතින් CapCut එකේ ඉතින් වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කරන්න ගියාම ඔයගොල්ලෝ දන්න ඕනේ ඇඩ් වෙන විදිය. ඉතින් මේක ඇඩ් එකක්වත් දෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙනවා අපේ data දිග ගන්නට ගිහින්. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් අමතක කරන්න එපා. ඉතින් subscribe පාරක් දාලා like පාරක් දාලා comment පාරක් දාලා share කරන්න. අදට වීඩියෝ එක ඉවරයි. goodbye set එකටම